වයස අවුරුදු 14ට වැඩි A-level සමත් ඔබ සියලුම දෙනාට අභිමානවත් නීතිඥ වෘත්තියට පිවිසෙන්න ඉතානගිය අවස්ථාවක් මේ වෙලාවේ හිමි වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ 2026 අධ්‍යයන වර්ෂය සඳහා මේ වෙනට සිසුන් ඇතුළත් කර ගැනීම සහ තරඟ විභාගයට සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙන අයදුම්කරුවන්ගෙන් මාර්ගගත ක්‍රමවේදයට අයදුම්පත් කැඳවලා තියෙනවා. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ වෘත්තීන් අතර නීතිඥ වෘත්තිය කියන්නේ ඉතාමත් ඉහළ ආදායමක් ලබන්න පුළුවන් වෘත්තියක්. ඒ වගේම බොහොම අභිමානවත් සහ ගෞරවනීය වෘත්තියක්. ඉතින් මේ අභිමානවත් ගෞරවනීය වෘත්තියට පිවිසීමේ පළමු පියවර ඔබට තබන්න පුළුවන්. ඔබ A-level සමත් වයස අවුරුදු 14ට වඩා වයසින් වැඩි පුද්ගලයෙක් නම් ඔබට ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ප්‍රවේශ වෙලා නීති විද්‍යාලය හරහා අභිමානවත් නීතිඥවරයෙක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට දැන් මේ වෙනට 2026 අධ්‍යයන වර්ෂය සඳහා තමා සිසුන් ඇතුළත් කරගන්න තරඟ විභාගය සඳහා නිවේදනය නිකුත් කරලා තියෙන්නේ. එතකොට මේ තරඟ විභාගය සඳහා අයදුම් කිරීම සිදු කරන්න අවශ්‍ය වෙන්නේ මාර්ගගත ක්‍රමවේදයට. ඒ කියන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk කියන වෙබ් අඩවිය හරහා ඔබට පුළුවන් මාර්ගගත ක්‍රමවේදය හරහා මේ අයදුම්පත් යොමු කරන්න. මේ අයදුම්පත් යොමු කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් අපි ඉදිරි වීඩියෝ එකකදී ඔබට සවිස්තරව පැහැදිලි කරනවා කොහොමද අයදුම් කරන ආකාරය මාර්ගගත කරන්න කියන එක. ඒ වගේම තමයි මේ ඔබේ අයදුම්පත් බාර ගන්න අවසන් දිනය වෙන්නේ 2025 අප්‍රේල් 16 වෙනිදා පස්වරු 9ට පෙර ඔබේ අයදුම්පත් ඔබ ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම තමයි මේ මාර්ගගත අයදුම් පත්‍රය සම්පූර්ණ කරන්න තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි. ඒතොර ඒ සම්බන්ධයෙන් ඔබ අවධානය යොමු කරලා ඔබගේ මාර්ගගත අයදුම් පත්‍රය සම්පූර්ණ කළ යුතු වෙනවා. ඊළඟට මේ සම්බන්ධයෙන් අපි ඇතුළත් වීමේ සුසුකම් මොනවද කියලා බැලුවොත් පළවෙනි කාරණේ තමයි ඔබ ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕන. ඒ වගේම අයදුම් කරන දිනයට වයස අවුරුදු 17 සම්පූර්ණ වෙලා තියෙන්න ඕන. ඊට අමතරව ශ්‍රී ලංකා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී හෝ ශ්‍රී ලංකා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී හෝ එක්සත් රාජධානියේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී එකවර සම්මාන සාමාර්ථය දෙකක් සහ එක් සාමාන්‍ය සාමාර්ථයක් ලබා තින්න. මේ කියන්නේ A-level වලදී ඔබට C2කුයි S1ක් අඩුම තියෙන්න ඕන A-level result එක විදිහට. ඒ වගේම ඔබ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී හරි එහෙම නැත්නම් ජාතික අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගයේදී හරි ඉංග්‍රීසි භාෂාවට සම්මාන සාමාර්ථයක් ලබාගෙන තියෙන්න ඕන. ඒ වගේම සිංහල හරි දෙමළ හරි භාෂාවලට සම්මාන සාමාර්ථයක් තියෙන්න ඕන. කියන්නේ ඔබේ O-level exam එකේදී ඔබ ඉංග්‍රීසි භාෂාවට C එකක් ගන්න තියෙන්න ඕන. ඒ වගේම සිංහල හරි දෙමළ හරි භාෂාව දෙකෙන් එකකටත් ඔබට C එකක් තියෙන්න ඕන. ඊට අමතරව ඔබ විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවෙක් නම් ඔබ ඔබේ අයදුම් පත්‍රය යොමු කරන අවස්ථාවේදී මේ බව ඔබගේ අයදුම් පත්‍රයේ සඳහන් කිරීම අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔබ අයදුම් පත්‍රය මාර්ගගත ක්‍රමවේදයට විභාග දෙපාර්තමේන්තුවට යොමු කරාට පස්සේ අන්නේ විභාග අයදුම් පතේ මුද්‍රිත පිටපතක් අරගෙන ඒ මුද්‍රිත පිටපතත් එක්ක ඔබගේ අර විශේෂ අවශ්‍යතාවයට අදාළ වෛද්‍ය සාතිකවල පිටපත් විභාග දෙපාර්තමේන්තුවට යොමු කරවෙනවා. මෙහෙම ඔබ යොමු කරොත් තමයි ඒ ඔබ විශේෂ අවශ්‍යතා සහිත අයදුම් කරුවෙක් විදිහට සලකා බැලීම සිද්ධ වෙන්නේ. ඊළඟට මේ ප්‍රවේශ විභාගයේ සංයුත්තය ගත්තොත් මේක ප්‍රශ්න පත්‍ර 4කින් සමන්විත වෙනවා මේ විභාගය. එකක් තමයි සාමාන්‍ය දැනීම. අනික එක කාලය පැයක ප්‍රශ්න පත්‍රයක්. ඒ ප්‍රශ්න පත්‍රය සමත් වෙන්න ලකුණු 100න් ලකුණු 40ක් ඔබවම ගන්න ඕන. ඊළඟ ප්‍රශ්න පත්‍රය සාමාන්‍ය බුද්ධිය. මේකත් පැයක ප්‍රශ්න පත්‍රයක්. මේකත් සමත් වෙන්න ඔබ 100න් 40ක් ගන්න අවශ්‍යයි. අනිත් එක ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණතාවය. මේක පැය විනාඩි 30ක ප්‍රශ්න පත්‍රයක්. සමත් වෙන්න ඔබ ලකුණු 40ක් ගන්න අවශ්‍යයි. ඊළඟට තියෙනවා සිංහල භාෂා ප්‍රවීණතාවය හෝ දෙමළ භාෂා ප්‍රවීණතාවය. මේකත් පැයකමාරක පේපර් එකක්. ලකුණු 40ක් ගන්න ඕන සමත් වෙන්න. එතකොට මේ විභාගයේ 2025 ජූලි මාසයේදී පැවැත්වෙනවා කියලා තමයි තියෙන්නේ. එතකොට ඔබට බොහොම ඉතා කෙටි කාලයක් තමයි තියෙන්නේ මේ විභාගයට සූදානම් වෙන්න. අපේ channel එක කරා අපි මේ විෂයන් සාමාන්‍ය දැනීම, සාමාන්‍ය බුද්ධිය, ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය සහ මේ සිංහල දෙමළ භාෂා ප්‍රවීණතාවය පිළිබඳ ආදර්ශ ප්‍රශ්න පත්‍ර ඔබට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් ඔබට මේ සදා සහායක් ලබා දෙන්න
ඒ වගේම තමයි මේ සාමාන්‍ය දැනීම සහ සාමාන්‍ය බුද්ධි කියන ප්‍රශ්න පත්‍ර වලට ඔබට භාෂා අපේ ප්‍රධාන භාෂා තුනේ කියන්නේ සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි කියන මේ භාෂා තුනෙන් මොකක් හරි එක මාධ්‍යයක් ඔබට තෝරාගෙන පිළිතුරු සපයන්න පුළුවන්. ඔබේ මාර්ගගත අයදුම් පත්‍රයේ ඔබ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයට සහ සාමාන්‍ය බුද්ධි ප්‍රශ්න පත්‍රයටද මොන මාධ්‍යෙන්ද විභාගයට පෙනී සිටින්නේ කියන එක තෝරා ගන්න තියෙනවා. ඒ අනුව ඔබට වඩාත් පහසු මාධ්‍ය තෝරාගන්න. ඊළඟ පේපර් එකේ සිංහල භාෂාව පිළිබඳ සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව පිළිබඳ ප්‍රවීණත්වය මෙතෙන්දී ඔබ තෝරා ගන්න ඕන ඔබ මුහුණ දෙන්නේ සිංහල භාෂාව පිළිබඳ ප්‍රවීණතාව විභාගයටද එහෙම නැත්නම් දෙවන භාෂාව පිළිබඳ ප්‍රවීණතාව විභාගයටද කියලා. මේ කාරණේත් ඔබේ මාර්ගගත අයදුම් පත්‍රය ඔබට ලකුණු කරන්න තියෙනවා. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණතාවය අනිවාර්යයෙන්ම ඔබට ඉංග්‍රීසි භාෂාවෙන් තමයි පේපර් එකට මුහුණ දෙන්න වෙන්නේ. ඔබ මේ අයදුම් පත්‍රය ෆිල් කරනකොට මෙන්න මේ කාරණා ටික ගැන අවධානය යොමු කරලා ඔබේ අයදුම් පත්‍රය ෆිල් කරන්න. මොකද ඔබ අයදුම් පත්‍රය යොමු කරාට පස්සේ ඒකේ තියෙන භාෂා මාධ්‍ය නැවත වෙනස් කරන්න ඔබට අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ප්‍රශ්න පත්‍ර අතරින් ප්‍රශ්න පත්‍ර හතරටම ඔබ ලකුණු කියන්නේ හැම පේපර් එකකටම ලකුණු 40කට වැඩිය ගන්න ඕන. ඔබ ප්‍රශ්න පත්‍ර තුනකටම හිතන්නකෝ ලකුණු 80කට වැඩිය ගත්තා කියලා කියන්නේ. දැන් අපි පේපර් හතරෙන් සාමාන්‍ය දැනීමකට ඔබ ලකුණු 80ක් ගන්නවා, සාමාන්‍ය බුද්ධියට ලකුණු 80ක් ගන්නවා, ඉංග්‍රීසි භාෂාව ප්‍රවීණතාවයට ඔබ ලකුණු 80ක් ගන්නවා. හැබැයි ඔබ සිංහල භාෂාව ප්‍රවීණතාවය පේපර් එකට හම්බෙන්නේ ඔබ ලකුණු 35යි. මෙහෙම වුණොත් අර පේපර්ස් තුනටම ඔබ ලකුණු 80 විතර ඒව ගත්තත් එක පේපර් එකකට ලකුණු 40ට වැඩි අඩු වුණොත් ඔබට මේ ප්‍රවේශය සඳහා අවස්ථාව හම්බෙන්නේ නැහැ. ඒක විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම තමයි මේකෙදී අර මෙරිට් ඕඩර් එහෙම නැත්නම් කුසලතා අනුපිළිවෙල සකස් කරද්දී සලකා බලන්නේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රය සහ සාමාන්‍ය බුද්ධි ප්‍රශ්න පත්‍රය විතරයි. ඒ කියන්නේ මේ ප්‍රශ්න පත්‍ර දෙකට ගත්ත ලකුණු ප්‍රමාණය මත තමයි කුසලතා අනුපිළිවෙල සකස් කරන්නේ. ඒකට අපේ channel එකේදී අපි මෙන්න මේ සාමාන්‍ය දැනීම සහ සාමාන්‍ය බුද්ධිය කියන ප්‍රශ්න ගැන විශාල ප්‍රමාණයක් කතා කරනවා. ඒකට ඔබට විශාල දැනුමක් ගන්න පුළුවන් සහ ඉදිරියටත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔබ මේ ප්‍රශ්න පත්‍ර හතරෙන් වැඩි බරක් යොදන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ සාමාන්‍ය දැනීම සහ සාමාන්‍ය බුද්ධිය කියන ප්‍රශ්න පත්‍ර දෙකට. මොකද ඔබ උත්සාහ කරන්න ඕන එතනින් ඔබට උපරිම ලකුණු ප්‍රමාණයක් ගන්න. ඒ වගේම අනිත් ප්‍රශ්න පත්‍ර දෙක අර භාෂා ප්‍රවීණතා ප්‍රශ්න පත්‍ර දෙක පාස් මාක් එකට උඩ ලකුණකින් ෂේප් කරගෙන මේ දෙකට ඉතාම වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න තමයි try කරන්න ඕනේ. ඒකටත් ඔබට ස්කෝර් කරන්න පුළුවන් උපරිම try කරන්න. ඔබත් ඔබගේ වැඩි අවධානය යොමු වෙන්න ඕන මෙන්න මේ සාමාන්‍ය දැනීම සහ සාමාන්‍ය බුද්ධිය කියන ප්‍රශ්න පත්‍ර දෙකට. ඊළඟට අපි ඉස්සරලත් කිව්වා වගේ මේ අයදුම් පත්‍ර යොමු කිරීම සිදු කරන්න තියෙන මාර්ගගත ක්‍රමවේදයක් ඔස්සේ. එතකොට ඔබ විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිසිලා මේ අයදුම් කිරීම සිදු කරන්න ඕන. මේ අයදුම් පත්‍ර යොමු කිරීම මාර්ගගතව කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි ඔබට ඊළඟ වීඩියෝ එකේදී සවිස්තරාත්මක තොරතුරු ගෙන එනවා. සහාර ගෙවීම කරන ක්‍රමවේදත් සම්බන්ධවත් එක්කම. ඊළඟට මේ අනිත් විභාග වලටදී විශේෂත්වයක් තියෙනවා නීති විද්‍යාල විභාගයේදී. ඔබ දැන් සාමාන්‍ය පෙනී සිටින අනිත් විභාගවලදී නම් ඔබට තියෙන විභාග ගාස්තුව ගෙවන්න විතරයි. නමුත් මේ නීති විද්‍යාල විභාගයේදී විභාග ගාස්තුවට අමතරව ඔබට නීති විද්‍යාල ගාස්තුවත් ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට මේ අපි මුලින්ම කතා කරමු නීති විද්‍යාල ගාස්තුව ගැන. මේ නීති විද්‍යාල ගාස්තුව රුපියල් 12000ක් වෙනවා. එතකොට ඔබ මේ මුදල හැටන් නැෂනල් බැංකුවේ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව නමින් තියෙන ගිණුම් අංක 0.6යි 3.0යි 200යි 73යි 300 කියන ගිණුම් අංකය දරන අලුත් කඩේ ශාඛාවේ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ ගිණුමට බැර කරන්න අවශ්‍ය වෙනවා. මේ මුදල ඔබ අප්‍රේල් 16ට කලින් අයිදුම්කරුගේ නමින්ම ගෙවන්න අවශ්‍ය වෙනවා. මෙතනදී විශේෂයෙන් සඳහන් කරන්න ඕන ඔබ වෙන අයගේ නම් වලින් කියලා හරියන්නේ නැහැ. විභාගයට පෙනී සිටින අපේක්ෂකයා ඔබ නම් ඔබේ නමින් තමයි මේ ගෙවීම සිදු කරන්න ඕන. මොකද නීති විද්‍යාලය පැත්තෙන් පස්සේ ඒ කට්ටිය වෙරිෆිකේෂන් එකක් කරන ඔබගේ විභාග අයදුම් පත ගියාම ඔබ මේ අදාළ නීති විද්‍යාල ගාස්තුව ගෙවලාද තියෙන කියලා එයාලා චෙක් කරනවා. එතකොට ඔබ අයදුම්කරුවා විදිහට ඔබගේ නමින් නෙවෙයි නම් මේ ගෙවීම කරේ. එතෙන්දි ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගෙවීම සිද්ධ කරද්දී ඔබ අනිවාර්යයෙන්ම ඔබේ නමින් සිද්ධ කරන්න ඔබ අයදුම්කරු නම්. ඒ වගේම තමයි ගෙවීම කරන රිසිට් එකේදී ඔබේ අයදුම්කරු විදිහට ඔබගේ මුල් ලකුණු සහිත නම, ජාතික හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය අනිවාර්යයෙන්ම පැහැදිලිව සටහන් කරන්න අවශ්‍ය වෙනවා. මේක පසු සිද්ධ කරන අර හඳුනා ගැනීමට තාමත් වැදගත් වෙනවා. මම ඒක මොකක්ද කියන එක ඔබට ඉදිරියේදී කියන්නම්.
ඊළඟට ඔබ මේ ගාස්තුව ගෙවුවට පස්සේ මේ අදාළ රිසිට් පතේ එක්ක පැහැදිලි ඡායාරූපයක් එහෙමත් නැත්නම් ස්කෑන් කරපු පිටපත entrance@sllc.ac.lk කියන ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න අවශ්‍ය වෙනවා. ඔබ මෙන්න මේ රිසිට් එකේ ස්කෑන් පිටපත නීති විද්‍යාලයේ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරාට පස්සේ තමයි ඔබට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුවට අයදුම් පත්‍ර යොමු කරන්න කියලා ඒ කට්ටිය කියන්නේ. එතනත් එයාලා කියන්නේ නීති විද්‍යාල ගාස්තුව ගෙවන්න නැතුව විභාග ගාස්තුව විතරක් ගෙවන්න එපා සහ ඇප්ලයි කරන්න එපා කියන එක තමයි එතනින් කියන්නේ. එතකොට ඔබ මේ රුපියල් 12000ක ගෙවීම කරා නම් ඒ ගෙවීම කරලා රිසිට් පතක රක්ෂිතව තියාගන්න අවශ්‍ය වෙනවා. මෙතෙන්දි මම ඉස්සෙල්ලත් කිව්වා වගේ අදාළ ගාස්තුව නිසි පරිදි ගෙවන්න තිබීම. ඒ කියන්නේ ඔබ අපි ගෙවන්න ඕන රුපියල් 12000යි නම් ඔබ සමහරට 10000යි ගෙවලා තියෙන්නේ. ඒතර අදාළම ගාණ ගෙවලා නැති නිසා ඒක ඔබේ අයතුම් පත්‍රය ප්‍රතික්ෂේප වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වෙනත් අයගේ නමින් ගෙවීම් කරලා තිබෙන්නේ. මේකෙදි දැන් ඔබ සමහරට නොදන්නකම නිසා ඔබ වෙනුවට ඔබේ සහෝදරයෙක් හෝ වෙන කවුරු හරි නම් පේමන්ට් එකක් කරන්නේ. සමහරට ඒ අයගේ නමින් ඔය ගෙවීම කරන්න පුළුවන්. අදාළ මුදල පේ කරලා තියෙනවා. නමුත් ගෙවලා තියෙන්නේ ඔයගේ නමින් නෙවෙයි. ඒතර මේ වගේ වෙලාවදී අර වෙරිෆයි ගෙවීම වෙරිෆයි කරගන්න ගැටලුව තියෙන නිසා ඔබේ අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මම අර ඉස්සෙල්ලත් කිව්වා වගේ අයදුම්කාරයාගේ නොවන වෙනත් අයගේ තුන්වන පාර්ශවයක තොරතුරු රිසිට් පතේ සඳහන් කරලා තිබ්බොත් නීති විද්‍යාලයට අපහසු වෙනවා. මෙන්න මේ ගෙවීම් කරලා තියෙන රිසිට් පත මේ අයදුම් කරුගේද කියලාම තහවුරු කරගන්න. ඉතින් ඔන්න ඔය වගේ කාරණා නිසාත් ඔබේ අයදුම් පත ප්‍රතික්ෂේප වෙන්න පුළුවන් කියන එක ගැන අවධානය යොමු කරලා කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. ඊළඟට අපි දෙවෙනිට කතා කරන්නේ විභාග ගාස්තුව. ඒතකොට මේ විභාගය සඳහා ඔබට රුපියල් 1200ක විභාග ගාස්තුවක් ගෙවන්න අවශ්‍ය වෙනවා. මේ ගාස්තුව යම් ක්‍රමවේද හතරක් අස්සේ ගෙවන්න පුළුවන්. මේක ඔබට එකක් තමයි ඔබට ක්‍රියාත්මක තත්ත්වයක ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් ඒකෙන් ගෙවන්න පුළුවන්. ඒ වගේම තමයි අන්තර්ජාල ගෙවීම් පහසුකම් සක්‍රිය කරලා තියෙන ඩෙබිට් කාඩ් එකකින් ඔබට ගෙවීම් කරන්න පුළුවන්. ඊට අමතරව ලංකා බැංකුවේ ඔන්ලයින් බැංකින් සිස්ටම් එකෙන් ඔබට ගෙවීම් කරන්න පුළුවන් සහ ලංකා බැංකු ශාඛාවට ගිහිල්ලා ඔබට ලැබෙන රෙෆරන්ස් නම්බර් එකත් එක්ක ගෙවීම් කරන්න පුළුවන්. මෙන්න මේ ගෙවීම් කරන ක්‍රමවේදය සම්බන්ධව අපි ඉදිරියේදී අපේ ඊළඟට කියන වීඩියෝ එකේදී කතා කරනවා. එතකොට ඔබ අර මාර්ගගතව ඇප්ලිකේෂන් එක කොහොමද යොමු කරන්නේ සහ ඔබ මෙන්න මේ ගෙවීම් ක්‍රමවේද තුලින් ගෙවීම් ක්‍රමවේද හතර අතරින් ඔබගේ ගෙවීම කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි ඔබට සවිස්තරාත්මකව තොරතුරු ගෙන එන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. ඊළඟට මම අර ඉස්සෙල්ලත් කිව්වා වගේ අර නීති විද්‍යාල ගාස්තුව වගේම තමයි ඔබ විභාග ගාස්තුව ගෙවද්දී සම්පූර්ණ මුදලම එකපාර ගෙවන්න ඕනේ. කියන්නේ 1200 එකපාරම ගෙවන්න ඕන. රුපියල් 1000ක් ගෙවලා පස්සේ ආයෙ 200ක් ගෙවනවා කියලා කරන්න බෑ. ඒ වගේම තමයි ඔබ වැඩියෙන් හෝ අඩුවෙන් ගෙවුවොත් ඒකත් ඔබේ අයදුම්පත ප්‍රතික්ෂේප වෙන්න හේතුවක් වෙනවා. අර අපි ඉස්සෙල්ලා කිව්ව ක්‍රමවේද හතර ඔස්සේ ඔබ ගෙවීම් කරාට පස්සේ ඔබට ඒ රෙජිස්ටර් වෙන වෙලාවදී ඔබ ලබා දෙන ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනයට සහ දුරකථන අංකයට ගෙවීම සම්පූර්ණ වුණා කියලා පණිවිඩයකුත් ඔබට ලැබෙනවා. එතකොට ඔබ දැන් මේ අයදුම්පත් කැඳවන අදාළ කැඳවලා තියෙන විභාගයට අදාළ ගාස්තු දෙකම ගෙවලා ඔබේ අයදුම්පත ඔබ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුවේ බඩවියෙන් යොමු කරාට පස්සේ අර අයදුම්පත් කැඳවන අන්තිම දිනේට පස්සේ විභාග දෙපාර්තමේන්තුව එයාලට අර නියමිත කාල සීමාව තුළ ඇවිල්ලා තියෙන මාර්ගගතව අයදුම් කරපු මේ අයදුම්කරුවන්ගේ සියලුම අයදුම්කරුවන්ගේ තොරතුරු එයාලා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට යොමු කරනවා. ඊට පස්සේ නීති විද්‍යාලය අර එයාලගේ නීති විද්‍යාල ගාස්තුව ගෙවලා තියෙනවද කියන එක චෙක් කරනවා. එහෙම චෙක් කරලා නීති විද්‍යාලය විසින් අනුමත කරන අයදුම්කරුවන් වෙත පමණයි ඒ කට්ටිය විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නේ. දැන් සාමාන්‍යයෙන් නම් ඉන්නේ අපි එක්සෑම් එකකට අදාළ කියන්නේ විභාග ගාස්තු විතරක් ගෙවලා තියෙනවා. විභාග දෙපාර්තමේන්තුවෙන් ඇඩ්මිෂන් එක ඉෂු කරනවා. නමුත් මේ සිද්ධියේදී වෙන්නේ ඔබ විභාග ගාස්තු ගෙවලා තිබ්බට විතරක් මදි. ඔබට අවශ්‍ය වෙනවා නීති විද්‍යාලයට අදාළ ගාස්තුවත් ගෙවලා කම්ප්ලීට් කරන්න. මේ දෙකම ගෙවීම් දෙකම කරලා තිබ්බොත් තමයි ඔබට ඇඩ්මිෂන් එක ඉෂු වෙන්නේ. ඒ නිසා දැන් අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ මේ විභාගෙට ඔබට පෙනී හිටින්න පුළුවන් අයදුම්කාරයෙක්ද නැද්ද කියන එක තීරුම් කරන බලය තියෙන නීති විද්‍යාලයට. එතකොට ඒ වගේම තමයි මේ ප්‍රවේශ පත්‍රය ඔබට නිකුත් කරන්නේ මාර්ගගත ක්‍රමවේදයක් ඔස්සේ. ඒ ප්‍රවේශ පත්‍ර නිකුත් කරපු වහාම මේ බව සඳහන් කරලා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ නිවේදනයක් පළ කරනවා. ඒ අනුව ඔබට පුළුවන් ඔබේ ප්‍රවේශ පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න.
පෙර ඉස්සෙල්ලත් කතා කරා වගේ අයදුම් පත්‍රයක් ඔබේ ප්‍රතික්ෂේප වෙන්න පුළුවන් පොදු කාරණා කිහිපයක් අපි මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන එකක් තමයි අසම්පූර්ණ හා නිවැරදි නොවන අයදුම්පත් ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ ඔබ ඉදිරිපත් කළ තියෙන අයදුම් පත්‍රයේ මොනවා හරි තියෙන යම් ගැටලුකාරී තත්ත්වයන් නිසා ඔබේ අයදුම්පත රිජෙක්ට් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එක් අයදුම්කරුවෙකු එක් අයදුම්පතකට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කරලා තිබෙන නිසා කියන්නේ ඔබ කෙනෙක් ඇප්ලිකේෂන් 3-4ක් දාලා තියෙනවා නම් ඒකත් ඔබේ අයදුම්පත් රිජෙක්ට් වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඊට අමතරව අපි ඉස්සෙල්ලා කියව නීති විද්‍යාලයක අවස්ථ වෙන රුපියල් 12000 බැර කරපු රිසිට් එක ඔබ විද්‍යුත් තැපෑල මගින් නීති විද්‍යාලය වෙත නිවැරදිව යොමු කරලා තිබ්බේ නැත්නම් ඒකත් ඔබේ අයදුම්පත ප්‍රතික්ෂේප වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඊට අමතරව යම් කාරණයක් සම්බන්ධයෙන් නීති විද්‍යාලය ඔබෙන් අධ්‍යාපන සාතිකවල පිටපත් ඉල්ලා සිටියොත් ඒක අර නියමිත අවස්ථාවේදී ඔබ ඉදිරිපත් කරේ නැත්නම් ඒකත් ගැටලුකාරී තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අනික් කාරණේ මේ අයදුම්පත් යොමු කරන අවස්ථාව වෙනුවට අවශ්‍ය වෙන අධ්‍යාපන සුසුකම් සහ අනිකුත් සුසුකම් මේ කියන්නේ අර ලාංකික පුරවැසියෙක් වෙන්න ඕන, වයස සීමාව, ඔන්න ඔය වගේ කාරණාත් ඔබ සම්පූර්ණ කරලා නොතිබ්බොත් ඔබේ අයදුම්පත ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ඊට අමතරව තව කාරණයක් තමයි දැන් අපි අර මෙතෙන්දී කතා කරේ සාමාන්‍ය පෙළ සහ අධ්‍යයන පොත් සාතිකපත් උසස් පෙළ ප්‍රතිඵල වලින් ඔබ නීති විද්‍යාලයේ මේ ප්‍රවේශයට අයදුම් කරන්නේ. ඒ වගේම මේ මෙන්න මේ විභාග වල සමාන තව වෙනත් විභාගයක් තියෙනවා. හැබැයි ඔබ මේ අධ්‍යයන පොත් සාතිකපත් සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාග වලට පරිබාහිර වෙන වෙනත් විභාගයක ප්‍රතිඵලයක් මත නම් මේ නීති විද්‍යාලයට අයදුම් කරන්න උත්සාහ කරන්නේ. ඒ අයදුම්පත් යොමු කරන්න කලින් ඔබ 0.706759.892 කියන අංකයට කතා කරලා ඔබේ සුදුසුකම සම්බන්ධයෙන් ඔබ අනුමැතියක් නීති විද්‍යාලයෙන් ගන්න අවශ්‍ය වෙනවා. මොකද අර අපි සඳහන් කරපු සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සුදුසුකම් වලට සමාන වෙනත් සුදුසුකම් තියන අය ඉන්නවා නම් ඒ අර ඒව සලකලා බලලා ප්‍රකාශයට පත් කරන්නේ සංස්ථාගත නීති අධ්‍යයන සභාව විසින්. එතකොට ඔබ මෙන්න මේ සභාවේ අනුමැතියකින් තමයි කියන ඔබේ අර අනික් සුදුසුකම මෙන්න මේ ප්‍රවේශ විභාගයේදී සලකා බැලිය යුතු සුදුසුකමක් බවට නීති විද්‍යාලයෙන් ඔබට අනුමැතියක් ලැබුණොත් තමයි අන්න ඒ වගේ සුදුසුකම් වලින් ඔබට ඇප්ලයි කරන්න පුළුවන්. අර එහෙම අනුමැතියක් නිර්දේශයක් ගන්න නැතුව අර වෙනත් සුදුසුකමකින් අයදුම් කරලා තිබ්බොත් ඒකත් ඔබේ අයදුම්පත ප්‍රතික්ෂේප වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. එතකොට මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ඔන්න කියන කාරණා ටික ගැන අපි ඉදිරි වීඩියෝ එකේදී මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේකට ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක සහ ඔන්ලයින් ගෙවිම් ක්‍රමවේද ඔස්සේ කොහොමද ගෙවිම් කරන්න කියන එක සම්බන්ධයෙන් තොරතුරු ඔබට ගන්න බලාපොරොත්තු වෙනවා.